Good morning ළමයි. ඉතින් ගොඩක් ආදරෙන් Hilmi Vlogs මගේ YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. ඉතින් ඔන්න අද උදේම ලස්සන long frock එකකින් තමයි වැඩේ ආරම්භ කළේ. ඔන්න ගොඩක් අය අහනවානේ අක්කි දැන් frocks මහන්නේ නැද්ද? නංගි දැන් frocks මහන්නේ නැද්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති. නෑ මම frocks මහනවා. හැබැයි ඉතින් මේ දවස් ටිකේ චුට්ටක් bed sheets නිසා busy වෙලා හිටියේ. ඔන්න ඉතින් ආයෙත් ෆ්‍රොක්ස් වල වැඩ පටන් ගත්තා. ඔන්න ඉතින් ඔයාලට හොඳම ක්වොලිටි එකෙන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ ඕවර්ලොක් එක දාලා මෙන්න මේ වගේ ක්වොලිටි එකට තමයි දෙන්නේ. මෙන්න මේ වගේ ස්ලීව් එකක් දාලා තියෙන්නේ. ලොන්ග් ස්ලීව් එකක්. එතකොට මේකේ ෆ්‍රොක් එකේ තට්ටු තියෙනවා 4ක්. ෆ්‍රොක් එකේ තට්ටු 4ක් තියෙනවා. එහෙම ආවහම ගොඩක් ලස්සනයි. ඉතින් මේක large size වගේ කෙනෙක්ටම හැව්වේ. හැබැයි මේක free size එකට මහන්නත් පුළුවන්. මගේ රෙදි මහන අයත් ඉන්නවනේ. ඉතින් ඒ අයටත් එක්කන් තමයි කියන්නේ. එහෙම මහන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ෆ්‍රොක් එකක පුළුවන් උඩරිම ඔයාලා try කරන්න නීට් එක ගන්න. දැන් මම දැනට ඉගෙන ගන්න හින්දා මම ඔයාලට කියන්නේ පුළුවන් තරම් ඒ මැටීරියල් එකේ කලර් එකටම නූල මැච් කරන්න. එතකොට ලස්සනට එනවා. ඇත්තටම අර මොකක් හරි පුංචි වරදක් වුණත් අපි අතින් ඒක පේන්නේ නැහැ. ඒ කලර් එකෙන්ම නූලක් ගත්තාම. ඉතින් ඒක අනික ලස්සනයි. ඇහැට ලස්සනයි. අපි කියන්නේ දැකුම් කලර් කියලා. ඉතින් අන්න ඒ වගේ ලස්සනයි. ඉතින් ඒක නිසා ඒව ගැන හරියට මේ සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ සයිඩ් එක පිට, ඒ කියන්නේ එක උඩ එක ගිහින් තියෙන්න බෑ. මෙන්න මේ වගේ එකටම තියෙන්න ඕනේ. මේ හාල්ට පේනවා. මේ බෑක් එක, මේ ෆ්‍රන්ට් එක. හැබැයි නූල මැහෙද්දී දිගටම එක සමානම වෙන්න. උඩරිම එක සමානව ගන්න try කරන්න මෙහෙම තට්ටු දාද්දි. නැත්තම් උඩ යට ගියොත් පාතින් කොච්චර හැදුවත් ඒකේ ෆ්‍රොක් එක කැතට පේනවා බලන කෙනාට. ඉතින් ඒක නිසා ඒ ටික නීට් කරගන්න. එතකොට අනිත් එක තමයි මෙෂර්මන්ට් එක. මෙෂර්මන්ට් එකට වඩා ගොඩාක් මෙහුම් වාසි තියන්න යන්න එපා. මට එහෙම වෙලා තමයි ෆ්‍රොක්ස් ගොඩක් අවුල් යන්නේ. ඉස්සර මට එහෙම වෙලා තියෙනවා. ඒක නිසා මම කියන්නේ උපරිම මැහුම් වාසි අඟල් එකමාරක් අඟලක් තිබ්බනම් ඇති ඕලොක් කරන්නත් එක්ක. ඊට වඩා තියන්න යන්න එපා. එතකොට රෙදිත් අපරාදේ ෆ්‍රොක් එක ලස්සනට එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ෆ්‍රොක් එකේ වැඩ ඉවර කරා. ඉතින් ඔන්න මේකටත් ඔයාලට ඕඩර්ස් දාන්න පුළුවන්. ෆ්‍රොක් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට එවන්න. මේ ෆ්‍රොක් එක කීයද කියලා අහලා සයිසස් වලට වෙනස් වෙනවා. ඉතින් එක ප්‍රයිස් එකක් දාන්න බෑ. මොකද ටිකක් ලොකුවට ඉල්ලනවා, ලොන් ඉල්ලනවා, ඉතින් ෂෝට් ඉල්ලනවා. ඒක නිසා ප්‍රයිස් එක දාන්න නැහැ. ගොඩක් ගණන් නැහැ. දානවා රුපියල් 2000ට අඩුයි. ඒක හිතේ තියාගන්න. 2000ට අඩුයි මේ ෆ්‍රොක් එක. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේකට ඕඩර් එකක් දාන්න. ඊට පස්සේ තියෙනවා ලෙහෙංගා ටිකක් මහන්න. මෙන්න මේ ෆ්‍රොක් එකත් ඒ අක්කිටම තමයි. එයා ඉල්ලුවා. එයාටත් ඒක යවන්න ඕනේ ෆ්‍රොක් එක. ඊට පස්සේ ලෙහෙංගා ටිකක් තියෙනවා. ඉස්කෝලේ පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා. තයි පොංගල්. ඉතින් ඒක නිසා කලින් සමරන්න බැරි වුණා කියලා දැන් සමරනවා කියලා. මෙන්න මේ ටික තමයි ඉවර කරන්න තියෙන්නේ. දැන් මේ ටික ඔක්කොම කලින් ඉවර කරන්න ඕනේ. නැත්තම් මට ගෙදර නිදහසේ වැඩක් කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔළුවටත් පොඩ්ඩක් එක වදයක්. ඒක නිසා මේ ටික එකටම කට් කරනවා. මොකද එකම සයිස් ගෑල් ළමයි ටිකක් ඉන්නේ. එකටම කට් කරලා මේ වැඩේ තමයි දැන් ඉවර කරන්න හදන්නේ. ඔන්න ළමයි බර්ත්ඩේ ගර්ල් කෙනෙක්ට චූටි ෆ්‍රොක් එකක් මැහුවා. මේක හදිසි ආපු ඕඩර් එකක්. මෙන්න මේ වගේ ස්ලීව් එකක් දැම්මා. ඉතින් මේ වගේ පුංචි ඩිසයින් එකක් දාලා මෙන්න මේ වගේ රේන්දයක් අල්ලලා තට්ටු 3ට තමයි මේ ෆ්‍රොක් එක කරේ. ඉතින් මේ වගේ පටිය චුට්ටක් ලොකුවට දැම්මා. කියුට් ගර්ල් කෙනෙක් නිසා ගැට ගහපුවාම අර සය කියන්නේ බෑක් එක ලස්සනට තියනවානේ. ඒක නිසා ඔන්න ඔය විදිහට ෆ්‍රොක් එකේ වැඩ ඉවර කරා. ඉතින් මේකත් හදිසිය ආව ඕඩර් එකක්. දැන් සුදු ගවුමක් තියෙනවා. ඉක්මනට කම්ප්ලීට් කරන්න ඕනේ. ලෙහෙංගා ටික මහන්නක් තියෙනවා. ඉතින් අපි බලමු. මෙන්න මේ විදිහට තමයි මේ ෆ්‍රොක් එක තියෙන්නේ. ඔන්න ඉතින් ඒ සුදු ගවුමත් ඉවර කරා. මේක මහපු දෙවෙනි පාර. මේ වගේ ෆ්‍රොක් එකක් මහලා නැහැ. ගොඩක් අර කොලර් එක තියෙන ඒවානේ මහන්නේ. මේක ඉතින් කොටු කර දාලා තව පොකට් එක අල්ලන්න තියෙනවා. ඉතින් ඔන්න ඒකත් ඉවර කරා. හරි ළමයි මේ තියෙන්නේ ලෙහෙංගා ටික. ඉතින් එකින් එක පෙන්වන්න වෙලාවක් නැහැ. මේකත් ඉක්මනට කරලා ඉවර කරේ. මොකද බෙඩ් ෂීට් ඕඩර් එහෙමම තව මහන්න ඕනේ. රෙදි ගේන්න යන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ඔන්න ඔයාලට තවත් ලස්සන බෙඩ් ෂීට්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලයිට් කලර් එකස් වලින් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒවත් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ලෙහෙංගා ටික කොහොමද ආවේ කියලා.
ඉතින් ළමයි මෙන්න මේ විදිහට ගොඩක් ලස්සනට ඒ ලෙහංගා ටික ඇවිත් තිබුණා. සාරි වලින් මං පුළුවන් උපරිම සාධාරණයක් කරා ඒ ලෙහංගා ටිකට. ඉතින් එදාට පහවදාම මේ වගේ ලස්සන ෆොටෝස් මට එවලා තිබුණා. ඉතින් හරිම සතුටුයි. මේ චූටි ළමයි ඉස්සර يعني මං ගියපු ඉස්කෝලේමනේ. ඉතින් මගේ යාළුවන්ගේ නංගිලා ඉන්නවා. ඉතින් ඒ අය වඩාගෙනත් දෙනවා. ඉතින් හරිම සතුටුයි මෙහෙම දකිද්දි. එයාලා දැන් ගොඩක් ලොකුයි. ඔන්න ඉතින් ඒ ටික ඉවරලා මෙන්න මේ විදිහට තමා ගේ තියෙන්නේ. දැන් ඉතින් මේ ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමා ළමයි දැන් දවස් ටික මගේ ගේ වෙන්නේ. ඔයාලට vlog එකක්වත් කරන්න, රෙකෝඩ් කරන්න, වීඩියෝ කරන්න වෙලාවක් නැහැ. ඒ තරමට බිසි වුණා. ඉතින් දිනු වෙනවා නම් මේ තරමට බිසි වෙන්න ඔයාලත් මම ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ශක්තිය, ඔයාලගේ හැකියාව විශ්වාස කරන්න. එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එහෙනම් ඉතින් තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. හැමදාම වගේ ඔයාලට ගොඩක් ආදරෙයි. ඒ වගේම සතුටින් ඉන්න, hina වෙලා ඉන්න මුල්ම තැන දෙන්න ඔයාලගේ දියුණුවට. ඊට පස්සේ අනිත් ඒවා ගැන බලන්න. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ලස්සන සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එක subscribe කරලා bell icon එක all දීලා තියාගන්න.